ගුඩ් මෝනිින් හැමෝටම අද මම මේ YouTube වීඩියෝ එක ගේන්නේ 2025 මාර්තු 13 වෙනි බ්‍රහස්පතින්දා අපේ සිග්නල් ගෲප් එකේ මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපි දීපු සිග්නල් වලට ඔයාලා දාගත්ත ට්‍රේඩ් කීයක් TP හිට් වෙලාද කීයක් SL හිට් වෙලාද කියලා පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. එතකොට ඔයාලට පුළුවන් පොඩි අයිඩියා එකක් අරගෙන ඉවර වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. හරි අපි වැඩි කතා නැතුව යන් අපේ ගෲප් එකට. එතකොට හැමෝම දන්නවා මේක තමයි අපේ Forex VIP Gold කියන්නේ. මේක තමයි අපේ දෙවෙනි සිග්නල් ගෲප් එක. මේකේ අපි දෙන්නේ gold signal විතරයි. එතකොට ඕනම කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ඉස්සරහට කරගෙන යන්න. තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ඉස්සරහට කරගෙන යන්න. හරි. මෙන්න මේ නම්බර එකට 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ඉස්සරහට කරගෙන යන්න. හරි. අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. මෙන්න මේ විදිහට අපිට ඕනේ මාර්තු 13 වෙනිදා අපි උඩටම ගිහලා බලමු. හරි. තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ අපිට මාර්තු මාසේ 12 වෙනිදා 11 වෙනිදා 10 වෙනිදා 7 වෙනිදා වගේ දවස්වල අපිට සිග්නල් දෙන්න බැරි වුණා. මොකද පොඩි වැඩ ටිකක් තිබ්බා. ඒ වැඩ ටික ඉවර වෙනකන් අපි පොඩ්ඩක් සිග්නල් දෙන්න නැතුව හිටියා. හැබැයි අපි අනිත් සිග්නල් ගෲප් එකේ කියන්නේ VIP ගෲප් එකේ නෙමෙයි අපේ normal සිග්නල් ගෲප් එකේ අපි ඒකේ සිග්නල් දුන්නා දවසට සිග්නල් 2 3 5 වගේ වෙන්න ඒ දවස් ටික අපි සිග්නල් ටික දුන්නා. අපි VIP එකේ දුන්නේ නැති වුණාට. හරි. අපි බලමු වීඩියෝ එක. අන්න මෙතන තමයි මාර්තු 13 වෙනිදා ඔන්න පටන් ගන්න තියෙන. ඔන්න ඊයේ දවසේ අපේ පළවෙනි සිග්නල් එක මෙන්න මේ ආකාරයට දීලා තියෙනවා. අපි බලමු පහළට ගිහලා ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊයේ දවසේ මෙන්න මේ අවස්ථාවේදී ඊයේ දවසේදී පළවෙනි සිග්නල් එක TP එක හිට් වෙලා තියෙනවා pip 20කට වැඩිය running profit විදිහට. හරි. අපි යන් තා ටිකක් පල්ලෙහාට. ඔන්න ඊයේ දවසේ දීපු දෙවෙනි සිග්නල් එක මේ විදිහට දීලා තියෙනවා. අපි බලමු මේක පල්ලෙහාට ගිහිල්ලා. ඔන්න ඊයේ දවසේ අපි දෙවෙනි හරි දීපු සිග්නල් එක manage profit කරගන්න කිව්වා මෙන්න මේ විදිහට pip 20කට වැඩිය run වෙද්දී අපි දෙවෙනි දීපු සිග්නල් එක manage profit කරගන්න කියලා කිව්වා. එතකොට manage profit කියන්නේ ඔයා කැමති නම් ඔයාලා trade එක ගලව ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් ඒ trade එක break වෙන කළ trade එක අල්ලන් ඉන්න. නැත්තම් ඔයා trade දෙකක් හෝ තුනක් දාලා තියෙනවා නම් ඔයාලට පුළුවන් එතනින් ඔයා කැමති trade සංඛ්‍යාවක් ගලවගෙන ඔයාගේ එක trade එකක් හෝ දෙකක් ඔයාලට පුළුවන් break වෙන කළ TP hit වෙනකන් trade එක අල්ලගෙන ඉන්න. ඔන්න ඔකට තමයි break win කරනවා කියලා කියන්නේ. හරිද? මේ break win නෙමෙයි සමාවෙන manage profit. හරිද? එතකොට ඔයාලට manage profit කරගත්තා පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ break win කළා නම් අපිට කවදාවත් loss එකක් වෙන්නේ නැහැ. මොකද break win කරලා තියෙන නිසා ආයෙ trade එක දාපු තැනින්ම loss එකක් සහ profit එකක් නැතුව අපිට trade එක ගලව ගන්න පුළුවන්. හරිද? හරි. අපි බලමු තා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ඔන්න ඊයේ දවසේ දීපු තුන්වෙනිට දීපු සිග්නල් එක මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි TP එකේ තියෙන pip 60කටත් වැඩිය ලොකු TP එකක් දීලා තියෙනවා අපි ඊයේ දවසේ තුන්වෙනි සිග්නල් එකට. ඔන්න එතකොට අපි බලමු පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා. ඔන්න ඊයේ දවසේදී තුන්වෙනි සිග්නල් එකේ TP එක හිට් වෙලා තියෙනවා pip 60කට වැඩිය running profit විදියට. මෙන්න මේ ආකාරයට pip 60කට වැඩිය running profit ඊයේ දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක. අපි බලමු ඊට පල්ලෙහාට ගිහලා මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊයේ දවසේ හතරවෙනියට දීපු සිග්නල් එක මෙන්න මේ ආකාරයට තියෙනවා. අපි බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊයේ දවසේ දීපු හතරවෙනි දීපු සිග්නල් එකත් TP එක හිට් වෙලා තියෙනවා මෙන්න මේ අවස්ථාවේදී pip 20කට වැඩිය running profit විදියට. ඊයේ දවසේ හතරවෙනියට දීපු සිග්නල් එකත් TP එක හිට් වෙලා තියෙනවා. අපි බලමු ටිකක් පල්ලෙහාට ගිහලා ඔන්න මෙන්න මේ අවස්ථාවේදී ඊයේ දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එකත් TP දෙක හිට් වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට TP දෙක හිට් වෙලා තියෙනවා. ඊයේ දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක pip 100කට වැඩිය running profit මෙන්න මේ විදිහට pip 100කටත් වැඩිය running profit ඊයේ දවසේ දීපු තුන්වෙනියට දීපු සිග්නල් එක. ඔන්න ඊයේ දවසේ අපි සාරාංශයක් විදිහට ගත්තොත් ඊයේ දවසේ අපි සිග්නල් 4ක් දීලා තියෙනවා. එතකොට ඒ සිග්නල් 4න් සිග්නල් 4ම TP හිට් වෙලා තියෙනවා. එතකොට SL හිට් වුණ ට්‍රේඩ් අපේ
අපි දීපු සිග්නල් වලින් ඊයේ දවසේ එක සිග්නල් එකක් ආත SL හිට් වෙලා නැහැ. ඔන්න ඒ ආකාරයට තමයි ඊයේ දවසේ අපේ සිග්නල් ගෲප් එකේ වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඔයාලා තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා නැත්තම් මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න 076යි 385යි 92යි 72 කියන නම්බර එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ VAP signal group එක සහ normal group දෙකටම සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් දවසට signal 10ත් 15ත් 20ත් වගේ අතර ඔයාලට signal ටිකක් හම්බ වෙනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. බයක් නැතුව ඔයාලට signal ටිකට trade ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. අපි සේරම අපි signal එකක් දුන්නත් අපි මුලින් ඉඳලම සේරම update ටික දෙනවා. ඒක නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ ඉස්සරහට කරගෙන යන්න විතරයි තියෙන්නේ. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්වනවා. හැමෝටම ජය වේවා.